කොහොමද ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කොහොමද Facebook එකෙන් සල්ලි හම්බ කරන්නේ Facebook එක කොහොමද ඒ විදිහට හදාගන්නේ කියලා. දැන් ප්‍රොෆෙෂනල් මොඩ් එකට ගන්න කොහොමද කියලා මම ඒ ගැන පොඩ්ඩක් කියන්න හදන්නේ. ගොඩක් අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා. පොඩ්ඩක් බලන්න මේ වීඩියෝ එක. Facebook එකෙන් සල්ලි හම්බ කරන වැඩේ ගොඩක් අය දන්නේ නැහැ. සමහර ගොඩක් අය දන්න අයත් ඉන්නවා. මේක ඇත්තටම මෙහෙමයි. Facebook එකෙන් සල්ලි හම්බ කරන්න කියන්නේ ශ්‍රී ලංකාවට අවසර දුන්නේ 2025 සැප්තැම්බර් මාසයේ තමයි අපිට අවසර දුන්නේ. ඒක CM tool එක on කරගන්න ඕනේ. ඒක Facebook එක සාමාන්‍යයෙන් මේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි like page එක හදාගන්න පුළුවන් අලුතෙන්. නැත්නම් අපේම තියෙන page එක තියෙනවනේ. ඒ කියන්නේ අපේ profile එක තියෙනවා. මේ තියෙන profile එකක්. මේක සාමාන්‍යයෙන් මේ මෙහෙම තමයි පෙන්වන්නේ. මේක මම ප්‍රොෆෙෂනල් මොඩ් එකට ගන්න කොහොමද කියලා කියන්නේ. ඒ කියන්නේ ලයිව් පේජ් එකක් කරගන්න. ඒ ලයිව් පේජ් එකක් කරන්නේ කොහොමද කියලා බලමු. ඇතුළට යනවා. මේ පෙන්වන්නේ friends කියලා පෙන්වන්නේ. මේ friend කියලා විතරනේ පෙන්වන්නේ. මේක අපිට followers-ලා විදිහට හදා ගන්න පුළුවන් මේක. ඒක තමයි අපි කරගන්න ඕනේ. ප්‍රොෆයිල් එක අපි දන්නවා. මෙහෙම ඇතුළට ගියාම මේ උඩ ඉරි කැලේ තුනක් තියෙන්නේ. මේක ඔබනවා. ඒක keyboard පස්සේ මෙහෙම පල්ලෙහාට යනකොට turn on professional mode කියලා තියෙනවා. ඒකට යනවා. ඊට පස්සේ අපි ගියාම turn on button එක තියෙනවා. ඒක ඔබනවා. ඒක ඉබුවට පස්සේ පොඩ්ඩක් මෙහෙම කියලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඒක අපිට ඕන මෙතන edit එක ගන්න පුළුවන් නම අර එහෙම. ඊට පස්සේ next එක දෙනවා. next එක දුවිලා මෙහෙම එකක් එනවා. public දෙන්න ඕනේ. public දීලා confirm කරන්න ඕනේ. හරි. දැන් ආයෙ බෑක් වෙලා බලමු මේක අපිට හම්බලාද කියලා. හරි. ඒ දැන් ප්‍රොෆෙෂනල් මොඩ් එකට ඇවිල්ලා තියෙන මේ විතර. followers ලා පෙන්වන්නේ. ඒ කියන්නේ අපි friend list එකේ පෙන්නපු අය followers ලා විදිහට පෙන්වන්නේ මෙතන. මේක followers ලා විදිහට පෙන්වන්නේ. දැන් ප්‍රොෆෙෂනල් මොඩ් එකට වැටලා තියෙන්නේ. මේක කරන්න පුළුවන් අනික අපිට මේ ලොක් එක අරගන්න Facebook එක ලොක් කරලා තියෙනවනේ ඒක අරගන්න ලොක් එක අරගන්න ඕනේ නැත්නම් අපිට ප්‍රොෆෙෂනල් මොඩ් එකට දාගන්න බෑ. ඊට පස්සේ මොනිටයිසේෂන් ගැන පස්සේ කතා කරමු.